ඉතින් කොහොමද යාළුවනේ ඔන්න අද දෝනිමැණික්ගේ ලස්සන විශේෂ දවසක අලුත් වීඩියෝ එකක් තමයි මම ඔයාලට අරගෙන ආවේ. අද 2025 පෙබරවාරි මාසේ 26 වෙනිදා. ඉතින් අපි කොහෙද මේ ඇවිත් ඉන්නේ කියලා දන්නවද? දෝනිමැණික්ගේ ලොකු නැන්දලගේ ගෙදර තමයි අපි අද මේ ඉන්නේ. දැන් වෙලාව උදේ 5:45ට වගේ ඇති. මේ උදේම පුංචි දරුවොත් හැරවගෙන මොකද කරන්න කියලා බැලුවද? අපේ දෝනිමැණික බණ්ඩියේ ඉද්දී හස්බන්ඩ්ගේ අම්මා, ඒ කියන්නේ දෝනිමැණික්ගේ අත්තම්මා ශ්‍රී මහා බෝධීන් වහන්සේටයි රුවන්වැලි සෑයටයි කිරි ආහාර පූජා කරන්න බාරයක් වෙලා තිබුණා. දෝනිමැණිකට 3 මාසයක් සම්පූර්ණ වුණාට පස්සේ තමයි අපි මේ කිරි ආහාර පූජාව කරන්න ඕන. ඉතින් දෝනිමැණික්ගේ ලොකු නැන්දයි කියන්නේ හස්බන්ඩ්ගේ අක්කා ඉන්නේ අනුරාධපුරේ නිසා අපි අක්කලගේ ගෙදර ආවා. එතකොට පාන්දරින්ම කිරි ආහාර පූජාව පිළියෙල කරගෙන අපිට යන්න පහසුයි නිසා මටත් ආසාවක් තිබුණා දෝනිමැණිකගේ අතින් ශ්‍රී මහා බෝධීන් වහන්සේට අටපිරිකරක් පූජා කරන්න. ඒ නිසා අපි අටපිරිකරකුත් සූදානම් කරගෙන පාන්දරින්ම කිරි ආහාර පූජාවත් සූදානම් කරගෙන දැන් යන්න තමයි මේ හදන්නේ. දෝනිමැණිකත් අද උදෙන්ම හැරුණා. සද්ද වැඩි නිසා වෙන්න ඇති. බලන්නකො කිසිම නිදිමතක් නැතුව ඉන්න අපූර්ව. පුතේ ඔයා ඉන්නකෝ. ඔයා හිටගන්න. මේ මෙන්දි පුංචි කියලා නෙවෙයි. ඉතින් ඔන්න අපි දැන් යන්න පිටත් වෙලා ඉන්නේ. අක්කලගේ ගෙදර ඉඳලා පැය භාගකින් වගේ අපිට අනුරාධපුර පූජා භූමියට යන්න පුළුවන් නිසා අපිට ලොකු පහසුවක් වුණා පුංචි දෝනිමැණිකත් එක්ක එන්න. නැත්නම් අපි ගෙදර ඉඳලාම ආවනම් පාන්දරින්ම එන්න ඕන. එතකොට හරි කරදරයි නේ ඉතින්. අපි දැක්කවද ඉතින් මේක පයින් පිටවල තියෙනවා ආහල ඔන්න අපි දැන් ආවා. අද නිවාඩු දවසක් නිසා වෙන්න ඇති ලොකු සෙනගක් ඉන්නවා. එතනට ආවට පස්සේ නම් අපිට හිතුණා තව ටිකක් පාන්දරින් ආවනම් හොඳයි කියලා. මොකද මේ වෙලාව වෙද්දිත් ලොකු සෙනගක් හිටපු නිසා බලන්නකො අද දෝනිමැණිකත් නිදි නෑ වටපිට බල යනවා. එයාට ඉතින් අලුත් පරිසරයක් නේ නිසා බලන්න දේවල් ගොඩායි ඉතින්. අපිට නෙළුම් මල් වට්ටියක් ගන්න ඕන වුණා. මොකද මම කලින් උණු බාරයක් තිබුණා සුදු නෙළුම් මල් වට්ටියක් පූජා කරන්න. ඒ නිසා අපි දැන් මේ නෙළුම් මල් ගන්න තමයි යන්නේ. අපි එන අතර මගත් මල් තිබුණා. හැබැයි අපි ගත්තේ නෑ මෙතනින් ගන්න හිතාගෙන ආපු නිසා. අපේ නංගිටත් බාරයක් වෙන්න ඕන නිසා අපි මෙතනින් පඬුරුකුත් ඉල්ලුවා. මොකද අපි සූදානම් කරගත්ත පඬුරු ගෙදර අමතක වෙලා ඇවිත් නංගිට ඒ නිසා ඉතින් මෙතන තියෙනවා කීව නිසා පඬුරුකුත් ඉල්ලුවාම නිල් මල් වට්ටියක තියලා තමයි පඬුරු දුන්නේ අපිට. අපි මල් ඉල්ලුවේ නම් නැහැ. අපි ඉල්ලුවේ නැතත් අපිට ඒ විදිහට තමයි පඬුරු යාලා සූදානම් කරලා දුන්නේ. ඉතින් ඔයාලත් මේ වගේ තැන්වලට යනවා නම් ඔයාලට අවශ්‍ය දේ පොඩ්ඩක් කල්පනාවෙන් මිලදී ගන්න කියලා තමයි මට මෙතනදී ඔයාලට කියන්න අවශ්‍ය වුණේ. ඔයාලා හිතන්නේ සුදු නෙළුම් මල් වට්ටියකුයි පඬුරුකුයි ගන්න ගිය අපිට කීයක් වැය වෙන්නේ නැති කියලාද? හිතන්නකෝ බලන්න. එතන හිටපු අය එක එක දේවල් අමතරව එකතු කරලා රුපියල් 3000ක් ගත්තා මේ දෙකට. ඇත්තටම මුදල නෙවෙයි මම මේ කියන්නේ. අපිට අවශ්‍ය නැති දේවල් දීලා අපෙන් මුදල් ගත්ත නිසායි මම මේ වලට පොඩ්ඩක් කියන්න හිතුවේ. මේ වගේ පොදු ස්ථානවලට යද්දි සැලකිලිමත් වෙන්න කියලා. මොකද අපි ඖෂධ පාත්‍ර එහෙම ගෙදරින්ම සූදානම් කරගෙන තමයි ආවේ. ඒ නිසා අපිට ඒව අවශ්‍ය නැහැනේ. මම මේ වෙනදාම කරපු අයට දොස් කියනව නෙවෙයි. ඒ වගේ තැන්වලට යන පාරිභෝගිකයෝ විදියට ඔයාලා පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න කියලා තමයි මට කියන්න ඕන වුණේ. මේ
වෙලාවේ පුංචි පුදක් යනවා. ඒ නිසායි මේ දෝනිමැණිකට තොප්පියක් දාගෙන යන්නේ. නැත්නම් පූජා භූමියේ තොප්පි දාන කුඩේ හෙලගෙන යන්නේ මොකද කියලා ඔයාලා බලයිනේ. දෝනිමැණික අසනීප වෙයි කියලා තමයි. මොකද පාන්දරම සීතලක් තියෙනවා. ඒ නිසා තමයි මේ පූජා භූමියේ තොප්පියක් දාගෙන යන්නේ. යා අපි මුලින්ම ශ්‍රී මහා බෝධීන් වහන්සේට කිරි ආහාර පූජාව සිද්ධ කළා. ඊට පස්සේ අටපිරිකරත් පූජා කරලා අපි එතනින් ආවා. ලොකු වෙලාවක් අපිට එතන රැඳෙන්න බැරි වුණා. මොකද නොහිතපු විදිහට මේ වෙලාවේ ලොකු වසක් පටන් ගත්තා. සෙනඟ වැඩි නිසා ඉන්න තැනකුත් නැහැ. හොඳටම තෙමුණ කට්ටියම. දෝනිමැණික හිටපු නිසා මට නම් පුංචි ඉඩක් ලැබුණා වස්සර නොතෙමී ඉන්න. ඉතින් වැස්ස නිසා අපිට ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟ කිසිම වීඩියෝ එකක් නම් ගන්න බැරි වුණා. අපි සූදානම් කරගෙන ආපු පූජාවල් අපි හිතාගෙන ආපු විදිහටම පූජා කරලා ඉතින් අපි එතනින් පිටත් වුණා. දැන් වෙලාව 7:40ට වගේ ඇති. ඔයාලට පේනවා ඇති මේ වෙද්දි වැස්ස අඩු වෙලා හොඳට ඉර පායලා තමයි තියෙන්නේ. පාන්දරම හැරු නිසා වෙන්නේ නැති දෝනිමැණිකට මේ වෙලාවේ හොඳටම නිින්ද ගිහින් තමයි ඉන්නේ. අපි දැන් මේ යන්නේ රුවන්වැලි සෑයටත් කිරි ආහාර පූජාව සිද්ධ කරන්න. ඔයාලට පේනවා ඇති ලොකු සෙනඟක් ඉන්නවා. අද නිවාඩු දවස නිසා සෙනඟ ගොඩාක් වැඩි කියලා තමයි මට නම් හිතුනේ. පුතා ඔන්න මේ වෙද්දි දෝනිමැණික පොඩ්ඩක් ඇහැරුණා. අපේ බබා උරහිසේ නිදි යන්නේ කැමති නෑ. ඒ නිසා ඔළුව පැත්තට හරවන්නෙම නෑ. ඉතින් එයාට පුරුදු නෑ නිදාගෙන නෑනේ. අයියා පැත්තට ඔළුව හරවන්නකො එයාගේ. එයාට පුරුදු නෑ. මම කොච්චර උත්සාහ කළත් මට යාව උරහිසේ නිදි කරව ගන්න බැරි වුණු නිසා මම මේ විදියට අතට ගත්තා. අතට ගත්තාම එයා හොඳට නිදා ගන්නවා. එයාට ඒක දැන් පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් මම හරහට අතට අරගෙන තමයි ඊට පස්සේ ගියේ. මෙහෙම යන්න නම් ටිකක් අපහසුයි. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැනේ. මුලින්ම අපි පහන් පත්තු කරන්න තමයි ආවේ. අම්මලා පහන් පත්තු කරලා එනකන් මම දෝනිමේ තියාගෙන හිටියා. අම්මලා ආවට පස්සේ තමයි මමයි හස්බන්ඩුයි පහන් පත්තු කරන්න ගියේ. මොකද එතන ගොඩාක් ගිනිසැර නිසා බබාව අරගෙන ගියේ නෑ අපි. පහන් පත්තු කරලා රුවන්වැලි සෑයට කිරි ආහාර පූජාවත් අපි සිද්ධ කළා. ඊට පස්සේ අපි රුවන්වැලි සෑය වන්දනා කරගෙන තමයි මේ යන්නේ. මෙතනදී නංගි බබාව ගත්තා. මොකද එක දිගටම බබාව අරගෙන යන එකත් පහසු නෑනේ. ඉතින් මොකද විශේෂම හරහට ඉන්න නිසා අතට ගොඩක් බරයි වගේ දැනෙනවා. ඒ නිසා නංගි බබාව ගන්නම් කීවා. මෙතන බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල තියෙනවා. එතනින් පුංචි දරුවෝ තියලා ආශිර්වාද ගන්න එක හොඳයි කීවා. මීට කලින් නම් අපි ඒ ගැන දැනගෙන හිටියේ නෑ.
ඉතින් ඒ ගැන දැනගත්ත නිසා අපි දෝනිමැණිකවත් එතනින් තිබ්බා. මේ වෙද්දිත් බබා හොඳටම නිදාගෙන තමයි ඉන්නේ. බලන්නකෝ එයා බිමින් තිබ්බත් හොඳටම නිදි. ඊට පස්සේ ටිකක් දුර යද්දි දෝනිමැණික ඇහැරුණා. ඉතින් අපි එයාවත් මල්ලාසනේ අත ගස්සලා වන්දනා කෙරෙව්වා. තවම ඉතින් එයාට වඳින්න තේරෙන්නේ නැහැනේ. ඒ නිසා මම මේ විදිහට අතින් අල්ලලා තමයි වන්දනා කළේ. ඒ වෙලාවේ මෙතනින් නිර්මාණ වලින් හරිම ලස්සන පූජාවක් අරගෙන ගියා. ඔයාලත් බලන්නකෝ චෛත්‍යයක හැඩයට මේ මල් පූජාව සූදානම් කරලා තියෙන අපූර්වව. ආයමත් ටික දුරක් මම දෝනිමැණිකව අරගෙන ආපු නිසා නංගි බබාව ගත්තා. ඉතින් අපි මෙතෙන්ට ආවට පස්සේ දේව පින්තූරයක් තිබුණා. එතන දේවාල කොටසක් මම හිතන්නේ මේ මොන දෙවියෝද කියන්න මම හරියටම දන්නේ නැහැ. ඉතින් අපි මේ විදිහට දෙවියන්ගේ ආශිර්වාදයක් දෝනිමැණිකට ගත්තා. මේ වෙලාවේ මෙතන ලොකු සෙනගක් ඉන්නවා. ඇයි අම්මා? අම්මා ඉන්නවා අම්මගේ පුතා. ලොකුවට සෙනග හිටියට මොකද නංගි කොහොම හරි මල්ලාසනේ ළඟට දෝනිමැණිකව අරගෙන ගිහින් සෙනග අඩු වෙනකන් ඉඳලා මේ විදිහට දෝනිමැණිකව වන්දනා කෙරෙව්වා. බලන්නකෝ දෝනිමැණික මල් ගන්න තමයි හදන්නේ. පාට පාට පේන නිසා යාට ආස හිතෙන්නේ නැති. නංගි බල බල යන්කෝ. ඔන්න අපි දැන් වන්දනා කරලා ඉවරයි. අපි බලාපොරොත්තු වුණු විදියට සේරම පූජාවන් කරලා ආපහු යන්න තමයි සූදානම් වෙන්නේ. අපි වාහන නතර කරලා ආපු තැනට යන්න ගියොත් ගොඩාක් දුර පයින් යන්න වෙනවා. බබාලත් වඩාගෙන දුර පයින් යන්න අමාරු නිසා හස්බන්ඩ් අයියත් එක්ක ගියා වාහන අරගෙන එන්නම් අපිට ගේට්ටුව ළඟට එන්න කියලා. ඉතින් අපි එතෙන්ද තමයි දැන් මේ යන්නේ. දැන් වෙලාව 8:45යි. මේ වෙද්දි නම් ලොකු සෙනගක් ඉන්නවා. අපි උදේම ආපු නිසා මේ විදියට හරි අපිට වන්දනා කරගන්න පුළුවන් වුණා. නැත්තම් දවල් වුණා නම් මේ එන සෙනගත් එක්ක ලොකු තදබදයක් තියෙන්නේ නැති මම හිතන්නේ. ඒතකොට ඉතින් පුංචි පැටවු එක්ක නම් වන්දනා කරගන්න එක ටිකක් අපහසුයි. අද නිවාඩු දවසක් නිසා තමයි මම හිතන්නේ මේ තරම් සෙනග වැඩි. ඉතින් අපේ දෝනිමැණික අනුරාධපුර පූජා භූමියේ ආශිර්වාද ලබා ගන්න ඇවිත් ආපහු ගෙදර යන්න තමයි දැන් මේ සූදානම් වෙන්නේ. තවත් ලස්සන දවසක මුණ ගැහෙනකම් එහෙනම් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැම කෙනෙක්ම පරිස්සමින් ඉන්න.